හොඳයි යාළුවනේ අද ඔයාලා වෙනුවෙන් පෙන්වන්නේ මෙන්න මේ Panasonic CRT TV එකේ මතුවෙච්ච sound problem එක අපි කොහොමද निराකරණය කරගත්තේ දෝෂය සොයාගත්තේ කියලා. ඉතින් මේක ඇවිල්ලා Panasonic TV එකක් වුණාට මේකට install කරලා තියෙන්නේ Chinese CRT kit එකක්. ඉතින් මෙන්න මේ CRT TV board එකේ මතුවෙච්ච sound problem එක තමයි निराකරණය කරගත්තේ කොහොමද කියලා ඔයාලට අද අපි මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ. ඉතින් මේ බෝඩ් එකේ IC දෙක නම් හොඳයි. TDA 2003 IC තියෙන්නේ. ඒ IC දෙකම හොඳයි. ඒ වගේම වෝල්ටේජ් නිවැරදිව බෝඩ් එකට ආවා. නමුත් වොලියුම් උඩින් වැඩි කරත් සවුන්ඩ් පොඩ්ඩක්වත් ආවේ නැහැ. රූප විතරයි එන්නේ. ඉතින් මේකේ මෙන්න මේ වගේ දෝෂයක් ආවම චයිනීස් කිට් වල විශේෂයෙන්ම අපි මෙන්න මේ පුංචි කන්ඩෙන්සර් ටික අනිවාර්යෙන් චෙක් කරගන්න ඕනේ මුලින්ම. CIF 16 වෝල්ටේජ් වගේ මේ කන්ඩෙන්සර් තියෙනවා. ඒ වගේම IC එකට සවුන්ඩ් ඉන්පුට් කරන කන්ඩෙන්සර් ටික. ඒ වගේම මෙන්න මේ ප්‍රධාන ට්‍රාන්සිස්ටර් හතරක් තියෙනවා පුංචි ට්‍රාන්සිස්ටර් හතරක් සවුන්ඩ් සෙක්ෂන් එකේම C18යි 15 වගේ තමයි ගොඩක් වෙලාවට මේ ට්‍රාන්සිස්ටර් එන්නේ. ඉතින් මෙන්න මේ ට්‍රාන්සිස්ටර් අනිවාර්යයෙන්ම බෝඩ් එකෙන් ගලවලා චෙක් කරගන්න ඕනේ. මේවයි ලීක් වීම් ෂෝට් වීම් තියෙන්න පුළුවන්. එතකොට වෝල්ටේජ් ඩ්‍රොප් වෙලා සවුන්ඩ් එන්නේ නැහැ. මොකද මියුට් පැත්තට මේ ට්‍රාන්සිස්ටර් අදාලා ඒ වගේම ඩ්‍රයිව් වෙන පැත්ත ඒ වගේම මේකේ ස්ටෑන්ඩ් බයි පැත්තක් තියෙනවා. ඉතින් මේ ටික අනිවාර්යෙන් අපි චෙක් කරගන්න ඕනේ සවුන්ඩ් සෙක්ෂන් එකේ. මේ වගේ China TV බෝඩ් එකකදී. ඉතින් අපි මේ කැලේ ටික ඉස්සෙල්ලම බෝඩ් එකෙන් ඉවත් කරගත්තා මේ විදිහට චෙක් කරගන්න ඕනි හින්දා. මේ බෝඩ් එකේ නම් ඔඩියෝ සෙක්ෂන් එකේ දෝෂ කීපයක්ම තිබුණා. ඉතින් මෙන්න මේ CIF කන්ඩෙන්සර් එකේ දෝෂයක් තිබුණා. ඒකත් ෂෝට් වෙලා තිබුණා. ඒ වගේ මෙන්න මේ C18යි 15 ට්‍රාන්සිස්ටර් දෙකෙන් එක ට්‍රාන්සිස්ටරයක් ලීක් වෙලා තිබුණා. ඒ ට්‍රාන්සිස්ටර් එකත් අපි අලුතෙන් යොදාගත්තා. මේ තියෙන ට්‍රාන්සිස්ටර් දෙක අනිත් ට්‍රාන්සිස්ටර් දෙක හොඳයි. මෙන්න මේ C18යි 15 ට්‍රාන්සිස්ටර් දෙකෙන් එකක් ලීක් ස්වභාවයක් තිබුණා. වෝල්ටේජ් ඩ්‍රොප් වීමක් වෙලා තිබුණා. නිවැරදි වෝල්ටේජ් ආවේ නැහැ. ඒ නිසා ඒකත් සවුන්ඩ් මියුට් වීමට එහෙම නැත්නම් සවුන්ඩ් නැතිවීමට හේතුවක් වෙලා තිබුණා මේ බෝඩ් එකේ. ඊට පස්සේ අපි මෙන්න මේ IC දෙකක් තියෙනවා මේකේ සවුන්ඩ් පැත්තට අදාළව. මේ දින අපි දැන් ගලවගත්තේ ට්‍රාන්සිස්ටර් දෙක තිබිච්ච ස්ථානයේ අපි බලමු මේකේ වෝල්ටේජ් කොහොමද කියලා. බෝඩ් එකට එන වෝල්ටේජ් මම මල්ටිමීටර් ඩිජිටල් මල්ටිමීටර් ආධාරයෙන්ම ඔයාලට චෙක් කරලා පෙන්නන්නම්. අපි මේ ට්‍රාන්සිස්ටර් වල කලෙක්ටර් වෝල්ටේජ් ඒ වගේම බේස් එමීටර් හරියට සම්බන්ධතාවයන් වෙනවද කියලා චෙක් කරගන්න ඕනි. ඔයාලට පේනවා දැන් වෝල්ටේජ් ට්‍රාන්සිස්ටර් වලට ලැබෙන ප්‍රමාණය කොහොමද කියලා මල්ටිමීටරේ ඩිස්ප්ලේ එක මගින්. සාමාන්‍යයෙන් මේ Chinese TV board එකේ සවුන්ඩ් සෙක්ෂන් එකේ සවුන්ඩ් IC දෙකක් තියෙනවා ස්ටීරියෝ සවුන්ඩ් ගන්න පුළුවන් විදිහට. නමුත් ගොඩක් දැන් එන Chinese TV board වල තියෙන්නේ එක සවුන්ඩ් IC එකයි. ගොඩක් වෙලාට මොනෝ තමයි සවුන්ඩ්ස් අවුට් එකක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. AUX ඒ කියන්නේ එහෙම නැත්නම් අපි AV ඉන්පුට් එකක් දුන්නාම සාමාන්‍යයෙන් මේවා සවුන්ඩ් IC එකේ සවුන්ඩ් IC වලට එන උපරිම වෝල්ටේජ් එක වෝල්ටේජ් 12 15 අතර වෝල්ටේජ් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඔයාලට දැන් පේනවා ට්‍රාන්සිස්ටර් හතරට අවශ්‍ය වෝල්ටේජ් නම් නිවැරදිව ලැබෙනවා. සාමාන්‍ය මේ වගේ CRT TV ඕනෙම CRT TV එක ඔඩියෝ සෙක්ෂන් එකේ මේ වගේ දෝෂයක් ආවොත් අපි ඉස්සෙල්ලම වොලියුම් පැත්ත නිවැරදි නම් ස්පීකර් චෙක් කරගන්න ඕනේ ස්පීකර් හොඳයිද කියලා. ඊට පස්සේ සවුන්ඩ් IC වලට නිවැරදි වෝල්ටේජ් ලැබෙනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම ඊට පස්සේ අපි දැන් මේ පරීක්ෂා කරන විදිහට මේ ඉන්පුට් පැත්තට අදාළ ඒ වගේම අවුට්පුට් පැත්තට අදාළ ඒ වගේම වෝල්ටේජ් ඉන්පුට් පැත්තට අදාළ කන්ඩෙන්සර් චෙක් කරගන්න ඕනේ. දැන් අපි මෙන්න මෙතන මේ ට්‍රාන්සිස්ටර් දෙක ගලවගත්තා. මේකේ ඩ්‍රයිව් පැත්තට අදාළ ට්‍රාන්සිස්ටර් දෙකක් තියෙනවා ප්‍රිඇම්ප් පැත්තේ. ඉතින් ඒ ට්‍රාන්සිස්ටර් දෙකෙන් එකක් ලීක් වෙලා තුනේ ඒ ට්‍රාන්සිස්ටර් එකත් අපි යොදාගත්තා. ඒ වගේම මේක මේ පුංචි කන්ඩෙන්සර් ගොඩක් තියෙනවා. ඉතින් මේවයිත් ගොඩක් වෙලාවට පුංචි ලීක් එකක් ඇති වුණත් ඒකත් සවුන්ඩ් අඩු වීමට සවුන්ඩ් ඒ කියන්නේ සවුන්ඩ් එක ලෝ වීමට එහෙම නැත්නම්
සවුන්ඩ් එක නැතිවීමට හේතුවක් වෙනවා. එහෙම නැත්නම් සවුන්ඩ් එක අපහැදිලි වීමට හේතුවක් වෙනවා. ඉතින් ඒ එන දෝෂය අනුව අපි ඒ උපාංග එකින් එකට ගලවලා චෙක් කරගන්න ඕනේ. ඒවයි දෝෂ සහගතතාවයන් තියෙනවද කියලා මල්ටිමීටරයක් ආධාරයෙන්. ඔයාලා මේ දකින්නෙත් 470 UF 25 වෝල්ට් කන්ඩෙන්සර් එකක්. මේකත් සවුන්ඩ් අවුට් පැත්තට ස්පීකර් පැත්තට යොදාගෙන තිබිච්ච කන්ඩෙන්සර් එක. මේක තමයි ප්‍රධාන කන්ඩෙන්සර් එක වෝල්ටේජ් ඉන්පුට් පැත්තේ ඔඩියෝ පැත්තට අදාළව මේ තියෙන්නේ අවුට් පැත්තට අදාළ 470 කන්ඩෙන්සර් එක. ඉතින් මේ කන්ඩෙන්සර් දෙකේම මේ බෝඩ් එකේ නම් දෝෂ තිබුණා. ඉතින් ඒවා අපි අලුතෙන් යොදාගත්තා. මේ දෝෂය निराකරණය කරගන්න ඕනේ නිසා. අපි දැන් මේ කැලිටි එක විදිහට පාස් කරගත්ත බෝඩ් එකට. හොඳයි අපි දැන් මේ කැලිටි බෝඩ් එකට පාස් කරගත්තාට පස්සේ දැන් අපි බලමු බෝඩ් එකට කරන්ට් එක දීලා කොහොමද සවුන්ඩ් සෙක්ෂන් එකට අදාළ දෝෂය නිවැරදි වුණාද කියලා. දැන් ඔයාලට පේනවා ඒ දෝෂය නිවැරදි වෙලා තියෙනවා. සවුන්ඩ් එක හොඳට එනවා. ඉතින් මේ ටික තමයි මේ බෝඩ් එකේ දෝෂ සහගත වෙලා තිබුණේ. ඒ කියන්නේ මේක IC දෙක හොඳයි. C1815 ට්‍රාන්සිස්ටර් එකක් දෝෂ සහගත වෙලා තිබුණා. ඒ වගේම පුංචි කන්ඩෙන්සර් කීපයක් ඒ කියන්නේ CIUF 16 වෝල්ට් කන්ඩෙන්සර් එකක් සහ 470 අවුට්පුට් කන්ඩෙන්සර් එක සවුන්ඩ් අවුට්පුට් පැත්තට තියෙන කන්ඩෙන්සර් එක. ඒ වගේම වෝල්ටේජ් ඉන්පුට් පැත්තේ තියෙන ප්‍රධාන කන්ඩෙන්සර් එක තමයි මේකේ දෝෂ සහගත වෙලා තිබුණේ. ඉතින් ටික අපි යොදලා තමයි මේ දෝෂය මේ විදිහට निराකරණය කරගත්තේ. ඉතින් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මේ වගේ දෝෂයක් ඔයාලට CRT TV බෝඩ් එක Chinese CRT TV බෝඩ් එක ආවතින් කොහොමද निराකරණය කරගන්නේ කියලා පැහැදිලි වෙන්නේ නැති කියලා අපි හිතනවා මේ වීඩියෝ එක මගින්. හොඳයි යාළුවනි, Intex YouTube channel එක මගින් ගෙන ආපු මේ වීඩියෝ එකෙන් China CRT TV බෝඩ් එක ඔඩියෝ සෙක්ෂන් එකේ මතුවෙච්ච මේ වගේ දෝෂයක් निराකරණය කරගත්ත විදිහ වාට පැහැදිලි වෙන්නේ නැති කියලා අපි හිතනවා. ඉතින් මේ වගේ LED TV CRT TV අලුත් හැඩයක් කිරීමේ වීඩියෝ ගොඩක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. Intex YouTube channel එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් CRT TV සහ LED TV අලුත් හැඩ කිරීමේ යටතේ මෙන්න මේ වගේ playlist එකක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ ගොඩක් CRT TV සහ LED TV repairing සම්බන්ධ දෝෂ निराකරණය කර ගැනීම වීඩියෝ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ channel එකට මේ විදිහට ගිහිල්ලා අපේ channel එකට මේ විදිහට ගිහිල්ලා මේ වීඩියෝ නැරඹීමෙන් ඔයාලගේ මතුවෙන දෝෂ निराකරණය කර ගැනීම හැකියාව ලැබෙයි කියලා අපි හිතනවා. ඉතින් ගිහිල්ලා නම් සුබ දවසක්. වීඩියෝ එක නතර